හයි මේ දැන් අපි දෙන්න විශේෂ ස්ථානයකට ආවා. මේ තමාර ලස්සන තැනක් බදුල්ල කුඹල්වෙල භාවනා මධ්‍යස්ථානය. පට්ට ලස්සන පොට් එකක්. ගොඩක්ම ලස්සන තැනක්. ගොඩක් උඩක තියෙන්නේ මේක. ලස්සන තැනක්. ලොකු භාවනා මධ්‍යස්ථානයක්. තාරාව කුඹල්වෙල භාවනා මධ්‍යස්ථානය. මේක ලොකු මේ මහමෙවුනා අසපුවක්. තාරාව. ඇත්තටම මෙතන නම් ගොඩක් ලස්සන තැනක්. ගෙස්ලත් ඉන්නෝ. කරපු දෙක මෙතනින් ගලවලා අපි දැන් හිමීට උඩහට යනවා. එනෝක ලොකු මහලුවෙක් පෙන්නන්න. ඔව් මන් දැක්කා අර. මේ එන්න කරේ ලොකු මහලුවෙක්. එනෝක වට්ට දිග මහලුවෙක් පෙන්නන්න යාර. තව එකෙක් ඉන්නවා. තව එකෙක් ඉන්නවා. ඔතන තව අල්ලන්න ඒ වතුර මෙතනට මේ නම් අර මේ ඇමසන් වනාන්තරයේ ඉන්නවයි කියන මාළුවෙක් මේ අර මේ කට්ටිය නම් ගොඩක් භයානකයි. මේ අතපය දාන්න නම් බයයි. මේ මොකද්ද මට මෙයාගේ නම්ම නම් මතක නැහැ. පොඩි කට්ටියක් ඉන්න මේ අතපය නම් දානවා මේ අර සැර මාළුවෙක් මස් ಜಾති කන. දිව්‍ය ලෝකයක් වගේ. පට්ටම ලස්සන මාරම ලස්සන තැනක්. මේ දිව්‍ය ලෝකයක් වගේ. මා ලස්සනනේ. ඉතින් ගයිස් එන්න ඕන තැනක් මිනිස්සු ගොඩක් කට්ටිය මේකට ඇවිල්ලා නැතුව ඇති. සාමාන්‍යයෙන් ප්‍රධාන පාරේ ඉඳලා කිලෝමීටර් 5ක් විතර උඩට එන්න ඕන. මේ වංගු තියෙන්නේ. පස්සර නෙමෙයි ඇල්ල. ඇල්ල බදුල්ල පාර. ඇල්ල බදුල්ල පාරේ තියෙන්නේ මේ හාමුදුරුවොත් ඉන්න පල්ලෙහා වැඩ කරනවා. ඇත්තටම ලස්සනයි. මේ මීදුමෙන් වැහින්න වගේ තියෙන අර පැත්ත නම් මීදුමෙන් වැහිලා තියෙන ගොඩම ලස්සන තැනක්. ලොමේ මලුත් තියෙනවා. ඉටි මල් තියලා වගේ නේමයිස් මේ. අර පේන දුරට මේ මීදුමෙන් වැහෙන්නේ මේ. මීදුමෙන් වැහිගෙන වගේ එන්නේ අර ඒ දුර නම් මේන බලනකො ලස්සන මල් තියෙනවා. තනිකර ඉටි වලින් හදලා වගේ මේ. මේ ස්වාභාවික මල් තියෙන මේ තනිකර ඉටි වලින් හදලා වගේ පාරම ලස්සනක් තියෙන මේ දිගටම තියෙන වටේටම. මේ දිගටම මේ කොහොමද ලස්සන මේ. සාමාන්‍ය මේ ඉටි මල් වගේ පේන්නේ මේ. ඒ වුණාට මේ සාමාන්‍ය නෝමල් මල්.
කොහොමද ලස්සන මේ මල් මේ වෙනම් අපේ ලයින් එකේ ගාල්ල පැත්තන හැදෙන්නේ නැහැ මේ සීතලට හැදෙනව නුවර එළිය වගේ හදන්න පුළුවන් මල් පට්ටම ලස්සන යාළුවනේ ඇත්තටම මාර මාසයි මේ යන්න හිතෙන්නේ නැහැ වගේ තැනකට ආවම මේ බලන්නකො මේ ලස්සන ඕලු තියෙනවා අමුතුම ආකාරයකට හදලා තියෙන්නේ ගොඩක්ම ලස්සනයි මේ තනිකර පල්ලෙහා ලොකු ඉඩ ප්‍රමාණයක නෙවෙයි මේක හදලා තියෙන්නේ මේ කන්දක් මුදුනේ තියෙන්නේ ඔන්න පල්ලම ඔය ඇල්ල බදුල්ල පැත්ත පේන්නේ ඔය පල්ලම ඔය අපි ආව පාර අන්න අර ට්‍රීවිල් එකක් එනවා අපි ආව කිලෝමීටර් 5ක් විතර ප්‍රධාන පාරේ ඉඳලා උඩට එන්න ඕන මේක අපි මෙතනට එන්න නෙවෙයි ආවේ මේ අපි මේ බදුල්ලට එන ගමන් නිකමට ඉතින් ගොඩ උනේ අපි හිතුවේ මෙච්චර ලස්සන view එකක් තියෙයි කියලා මේක පට්ටම ලස්සනයි ගෙස්ලත් ඉන්නවා මේ අයින දිගේ තනිකරම මල් වවලා තියෙන්නේ මේ අයින දිගේ මේ ස්වාභාවික මල් තියෙන්නේ හැම මල් జాතියක්ම තියෙනවා මං හිතන්නේ ලංකාවේ තියෙන සෑම මල් జాතියක්ම වගේ තියෙන මේ එක ගහක් එක මල් జాතියක් වෙන්න වවලා තියෙන්නේ පාරේ මේ ඔය අර බස් යන්නේ ඔය ප්‍රධාන පාර එල්ල බදුල්ල පාර මෙතන පාඩි පෙරක් තියෙන පල්ලමට යන්න මෙතන ප්‍රධාන බුද්ධ මන්දිරය මට ෆෝන් එක අරන් ඇතුළට යන්න කම්මැලි මේකට නම් බුදු මැදුර ඇතුළට නම් ෆෝන් එකේ වීඩියෝ කරන කම්මැලි ගිහිල්ලා පට්ටම ලස්සන ප්‍රදේශයක් කාලගුණෙත් එහෙම වටේම view එකක් පේන ලොකුවට ගොඩක්ම view එකක් පේන මාර ලස්සනට වටේටම කඳු තියෙන්නේ මේ කන්දක් මුදුනේ තියෙන්නේ චෛත්‍ය කුඹල් වෙල බදුල්ල සාමාන්‍ය ඇල්ල බදුල්ල පැත්තට නම් ඇවිල්ලා බලන්න ඕන තැනක් තමයි මේ බෝධිය තියෙන්නේ බෝධිය වටේ යන්න තියෙන්නේ මෙතන මේ ඇතුලේ බෝධිය තියෙන්නේ මේ තියෙනවා ජීවිතේට දැකපු නැති මල්ද මේක දැකලා තියෙද්ද දන්නේ නැහැ කට්ටිය මේ මල් වර්ග දැකලා තියෙන්නේ නෑනේ පට්ටම ලස්සන ඇතර මල් නම් තියෙන මාර ලස්සන පාටින් හැදිලා තියෙන මේ අපේ පැත්තේ නම් හදා ගන්න බෑ ඉටි මල් තියලා වගේ තියෙන්නේ කොහොමද ලස්සන ස්වාභාවික මල් මේ බෝධිය තියෙන්නේ මේ වටේට මේ බෝධිය තියෙන්නේ බෝධිය වටේට තමයි මේ ලස්සනට හදලා තියෙන්නේ මේ අනිත් පැත්ත සීතලයි පට්ට විදිහට යාලු පට්ටම සීතලක් තියෙන්නේ කොහොමද ලස්සන ලස්සනයි කියන්නේ යන්න හිතෙන්නේ නැහැ මේ අපි මේ එන්න නෙවෙයි හිටියේ මෙතනට ඇත්තටම මේ නිකමට කොට උනේ නෙමෙයි මෙන්න තනිකර බෝගන් විලා තියෙන්නේ යායක් වගේ ආවලා තියෙන්නේ බෝගන් විලා ඇත්තටම මේ වීඩියෝ එකෙන් අපි ගත්තට මේ වීඩියෝ එකේ මේවල ලස්සන පේන්නේ නැහැ අපි සාමාන්‍යයෙන් ඇල්ල මේ වීඩියෝ කරලා ගත්තත් නිකන් මේ පීල්ලක් වැටෙනවා වගේ අපිට ෆෝන් එකෙන් එහෙම නෙවෙයි බලන්න ඕනේ ඇවිල්ලා
අපි මේ වීඩියෝ කරලා මේක ස්වාභාවික මේ ලස්සනක් එහෙම බෑ අපිට බලා ගන්න. මේ සාමාන්‍ය නෝමල් තැනක් ඔය උනාට මේ ආවහම මේ යන්න හිතෙන්නේ නැහැ මිනිස්සුන්ට මේ වගේ තැන් වලට. මේ පේන්නේ පල්ලෙහා. මේ ඇල්ල බැදුල්ල පැත්ත. මීදුවෙන් වැහිගෙන එන්නේ මේ පැත්තන. මේ පැත්තේ වගා කරලා නැහැ නේ මයිස්. තියෙනවනේ අර කොරටු පේන්නේ. ලීස් ද කොහෙද තියෙන. මුදුරු කෙනෙකුත් ඉන්න වැඩ ඉන්න. තනිකර බෝගන් වෙලා තියෙනවා. මේ මයිත් දැකලා තියලා මල් ගස් જાතිය. අර පෝච්චි බලන්න. තියෙනවා. මෙහෙ තියෙනවා. තනිකර මේ මොනහරින් හදපුවා වගේ තියෙන්නේ. ඇත්තට මාසයි මේ මල් ගස් දැක්කම මේවා. ගෙවල් වල මිනිස්සු එක්කන් ආවොත් යන්න හිතෙන එකක් නෑ මේ. තනිකර මේ ඉටි මල් තියලා වගේ තියෙන මේ ස්වාභාවික මල්.